මගේ චැනල් එකට ඔගොළඟ සාදරයෙන් පිළිගන්නවා. අද මං ගෙනාවේ ඔගොල්ලන්ට චිකන් කරි එකක් රසට පෙනුමට හදන්නේ කොහොමද කියලා. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි චිකන් ගන්න ඕනේ. චිකන් මම මෙතන ග්‍රෑම් 750ක් වගේ අරන් තියෙනවා. අපි ඒක මැරිනේට් කරගන්නවා. ඒකට මුලින්ම දාගන්නවා බෙදපු 3-5 තේ හැඳි දෙකක්, මිරිස් කුඩු තේ හැඳි දෙකක් දාගන්නවා. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා මස්කාරි පවුඩර් තේ හැඳි දෙකක්. මේක ඔගොල්ලෝ ගාව තියෙනවා නම් දාගන්න. මේක දැම්මම රස තව වැඩි වෙනවා. ඒක දාගන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ කහ තේ හැඳි භාගයයි ලුණු තේ හැන්දකුයි මේකට අපි එකතු කරනවා. ඊට පස්සේ ගම්බිරිස් තේ හැන්දක් එකතු කරගන්න. ඊළඟට ඔගොල්ලෝ ගාව තියෙනවා නම් මේක දාගන්න ගොරක පේස්ට් එකෙන් තේ හැන්දක් වගේ දාගන්න. ඊට පස්සේ මේ ටික හොඳට අනා ගන්න ඕනේ. මේ තියෙන්නේ අනාගත්තට පස්සේ පේන විදිහ. ඊට පස්සේ අපි මේක විනාඩි 20ක් විතර තියා ගන්නවා මැරිනේට් වෙන්න. ඊට පස්සේ අපි භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි දෙකක් වගේ එකතු කරගන්නවා. මේකට මැටි ඇතිලියක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් ඕගොල්ලෝ ගාව තියෙන භාජනයක උයන්න පුළුවන්. ඊට පස්සේ තෙල් ටික රත් වෙගෙන එද්දී අපි මේකට අබෑට තේ හැන්දක් වගේ දාගන්නවා. මේ අබෑට ටික පුපුරන්න ගන්නකොට අපි ඊළඟට දානවා ඉඟුරු සුදුලූණු, තලාගත්ත ඉඟුරු සුදුලූණු. ඒක සාමාන්‍යයෙන් සුදුලූණු නම් බික් 6ක් වගේ ගන්න. ඉඟුරු පොඩි කෑල්ලකුයි ඒක කපලා චොප් කරගන්න. මේකෙන් තමයි මේකේ රස ගොඩක් වැඩි වෙන්නේ අපේ චිකන් කරි එකේ. ඒකින්ද මේක වැඩි වෙන තරමට රස වැඩි. ඊට පස්සේ මේ ටික රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕනේ. මේ වෙලාවේදී හොඳ සුවඳක් එනවා. මුළු ගෙදරම සුවඳයි ඉඟුරු සුදුලූණු බැදෙනකොට. ඊට පස්සේ අපි මේකට කපාගත්ත ලූණු බෑයක් දාගන්නවා. ඒක දාගෙන අපි හොඳට කවලම් කරගන්නවා. මේකත් ටිකක් වෙලා අපි තෙලේ ටෙම්පරාදු වෙන්න දෙනවා. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා කපාගත්ත අමු මිරිස් කරලා. තව අපි මේකට එකතු කරගන්නවා කුරුදු පොතු කෑල්ලක්, කරාබු නැටි දෙකක්, එනසාල් දෙකක්, එනසාල් තලාගෙන එකතු කරන්න මේකට. ඊට පස්සේ අපි මේ ටික හොඳට මිශ්‍ර කරලා මේ ටික ඔක්කොම තෙලේ ටෙම්පරාදු වෙන්න දෙනවා. ඊට පස්සේ අපි මේකට කරපිංචා රම්පේ එකතු කරගන්න. ඒ ටිකත් එකතු කරගෙන මේක අපි ටෙම්පරාදු වෙන්න දෙනවා. මේ ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ අපි මේකට එකතු කරගන්නවා මිරිස් කුඩු තේ හැන්දකුයි 3-5 අමු 3-5 තේ හැන්දකුයි. මේක දාලා මේ ටිකත් හොඳට තෙලේ ටෙම්පරාදු වෙන්න දෙන්න. ඊට පස්සේ අපි අන්තිමට තමා තක්කාලි එකතු කරගන්නේ. මෙතන මං අරන් තියෙනවා තක්කාලි ගෙඩියක්. ඒකත් දාලා හොඳට කවලම් කරගෙන අපි එකතු කරගන්නවා මැරිනේට් වෙන්න තියපු අපේ චිකන් ටික. මේ ටික භාජනයට දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. මගේ නම් භාජනය ටිකක් පොඩි. ඔයගොල්ලෝ මේක ලොකු භාජනයක් ගන්න. ඊට පස්සේ මේ ටික හොඳට තෙලේ ටෙම්පරාදු වෙන්න දෙන්න. ඊට පස්සේ මෙහෙම හොඳට කලවම් කළා අපි මේක වහලා විනාඩි 5ක් වගේ තියනවා. මේ විනාඩි 5කට පස්සේ පේන විදිහ දැන් ඕගලන්ට පේනවා චිකන් ටික හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්නවා. හොදි අවශ්‍ය ප්‍රමාණයට. මම නම් ටිකක් හොදි කන කෙනෙක්. ඒකින්ද මම ටිකක් හොදි වැඩිපුර දාගත්තා. ඕගොල්ලෝ හොදි කන්න නැත්නම් වැඩිය වතුර වැඩි එකතු කරගන්න එපා. මේ තියෙන්නේ ඒ ටික හොඳට කවලම් වුණාට පස්සේ ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා. ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් මේක එකතු කරන්න සෝයා සෝස් තේ හැන්දක්. ඒකත් දාලා හොඳට කවලම් කළා. ඊට පස්සේ අපි මේක තැම්බෙන්න තියනවා විනාඩි 30ක් වගේ. මේක මෙහෙම භාජනයෙන් වහලා විනාඩි 30ක් වගේ මධ්‍යම ගින්දරේ මේක තම්බ ගන්න ඕනේ. මේ තියෙන්නේ විනාඩි 30කට පස්සේ චිකන් එක පේන විදිහ. මේ වෙලාවේදී චිකන් එකට හොඳ පාටක් ඇවිල්ලා හොඳ රසට තියෙනවා. ඔගොල්ලෝ මේ වෙලාවේදී මේකේ රස බලන්න
බලලා ලුණු එහෙම මදිනම් ඔයගලන්ට මේ වෙලාවේදී ලුණු එකතු කරගන්න පුළුවන්. මේ විදිහට චිකන් හදලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.